නෙළුම් රෝසමල් පිපෙන වත්ත හොයාගෙන අද අපි ආවා සෙල්ල කතරගමට. මෙයාගේ රෝසමල් වත්ත ඒකේ ලොකු. ඉතින් මේ වගේ රෝස සඳගිරි සෑයෙත් අපි වෙනම කොටසක මේ වගේ රෝස පඳුරු හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඇත්තට මම කැමතිම රෝසමල් වර්ගය තමයි මේක. ඉතින් ඔන්න අද අපි අවිල්ල ඉන්නේ මෙන්න මේ දෙන්නගේ රෝසමල් වත්තට. මෙයාගේ රෝසමල් වත්ත ඒකේ ලොකුම රෝසමල් තමයි මේ. නේද? යන්න සාදු එක්ක. මෙයා තමයි ලස්සනම රෝසමල්. නේද? චූටි නම මොකද්ද? නිෂේල්නා. මොකද නම? නිෂේල්නා. නිෂේල්නා නේද? බලන්න ඉන්නවා. එතකොට මේගොල්ලෝ අයියලා කොච්චර කාලයක් මේ රෝසමල් වගාව කරනවද? 7ක් විතර. අවුරුදු 7ක් විතර. කොච්චරක් විතර කොටසක රෝස හදලා තියෙනවද? අක්කරයකට වැඩි ප්‍රමාණයක තියෙනවා. අක්කරයකට වැඩි ප්‍රමාණයක දැන් රෝස හදලා තියෙනවා. එතකොට දැන් ඔයාලගේ ජීවනෝපාය විදිහට මේ ඔයගොල්ලෝ ව්‍යාපාර විදිහට කරන්නේ රෝසමල් වෙනදාම් කරන එක. මේ රෝසමලක් දෙන්නකෝ එකක්. මේ රෝසමල හරිම ලස්සන ඔයාලට බලද්දි තේරෙනවා. මේ එක රෝසමලක් කීයද? දෙන්නේ 15ට තමයි දෙන්නේ. ඔය ගාන දෙන්නේ 15ට. වතු කපන්න නැතුව කඩලා දෙන්නේ. අපියල් 15ක් වෙනවා. එතකොට මේගොල්ලොන්ගේ මේ ගම මේ ස්ථානයේ කොහොමද අපි හඳුන්වන්නේ? කතරගම සෙල්ල කතරගම කොහොමද ගාන්නේ? කතරගම සෙල්ල කතරගම කොහොමද ගාන්නේ? නැත්නම් සෙල්ල කතරගම ඉඳලා පොඩි දුරයි. සෙල්ල කතරගම ඉඳලා කිලෝමීටර 2ක් විතර දුරින් තියෙන කොහොඹ දිගාන කියන ගම්මානේ තමයි මේ අයියයි අක්කයි දෙන්න මේ රෝස වෙළඳාම කරගෙන යන්නේ. මේගොල්ලොන්ගේ වෙළඳාම රෝස මල්, ලස්සන රෝස මල්. මට මතකයි අපේ සඳගිරි සෑයේ වැලන්ටයින් ඩේ එකට අවුරුදු 70කට වැඩි ආච්චිලා සීලා ගේන දවසේ මේක මට නම් අර රෝස වලට වඩා මේක ලස්සනයි. ඇත්තම කතාව මේ රෝස මధుර බලද්දි ඔයාලට තේරෙනවා ඇති කොයි තරම් ලස්සනද කියලා. මේක මගේ අතට ගත්තම තවත් ලස්සනයි මීට වඩා. මේ ඉතින් හරිම ලස්සන මේ රෝස මල් වගාවක් මටත් ආසයි තුන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ තියෙනවා වගේ රෝස මధుර 100කින් 150කින් විතර සමන්විත සඳගිරි සෑයේ වෙනම රෝස පාට රෝස නැත්තම් නෙළුම් රෝස වතු කොටසක් වෙනම වගා කරන්න දැන් සැලසුම් කරනවා සඳගිරි සෑය ආසන්නයේම. ඉතින් ඔයාලට මෙතනදී වැදගත්ම දේ තමයි මේගොල්ලෝ මහන්සි වෙලා ලස්සනට තමන්ගේ ගෙවත්ත සුද්ධ කරගෙන ව්‍යාපාරයක් විදිහට මේ රෝස වගා කරලා මේ වැඩේ කරගෙන යනවා. රෝසමල් කාට හරි ගන්න ඕන නම් පින්කම් වලට අනුරාධපුරේ වේවා, කතරගම වේවා, කොළඹ වේවා, ලංකාවේ ඕනම පළාතක වන්දනා පින්කම් වලට ඒ වගේම තමන්ගේ පෞද්ගලික උත්සවවලට ඕනම දෙයකට රෝසමල් වලකින් ගන්න පුළුවන්. මල විතරක් නම් රුපියල් 15. මේගොල්ලොන්ගේ කැලුම් ෆ්ලෝරා කියලා Facebook page එකක් තියෙනවා. page එකට ගියාම ඔයාලට බලන්න පුළුවන් මේගොල්ලොන්ගේ මල් ගැන ෆොටෝස් වීඩියෝස් මං හිතන්නේ තියෙනවද? දාලා ඇති ඒවා චෙක් කරන්න. මේ වීඩියෝ එකේ කැප්ෂන් එකේ පළවෙනි කමෙන්ට් එකේ මෙතුමගේ නෝනගේ මේ චූටි දුවගේ බබා මේ තුන් දෙනාගේ රෝස වෙළඳාමට අදාළව මේගොල්ලෝ හදලා තියෙන Facebook page එක පළවෙනි කමෙන්ට් එකේ කැප්ෂන් එකේ මෙන්ෂන් කරනවා. මේගොල්ලෝගේ contact number එකක් දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් මේගොල්ලොන්ට කතා කරලා රෝසමල් මිලදී ගන්න කියලා මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මං හිතන්නේ අනිත් හැම රෝස වලටම වඩා මේ රෝස එක ඇත්තටම මට ලස්සනයි. ඒක නිසා තමයි සඳගිරි සෑය හිටවන්නේ. දැන් අද අතු ටිකක් අරගෙන යන්න ආවේ. ඉතින් ඒ වෙලාවේ මතක් කරනවා මේගොල්ලොන්ටත් යහපතක් වෙනවා. වීඩියෝ එකක් දාලා දුන්නාම ලොකු පිරිසකින් ඕඩර්ස් එයි කියලා විශ්වාස කරනවා. ඔයාලා කරන ඕනම පින්කමකට ඕනම පළාතක කොහොමද කට්ටියට ගෙන්න ගන්න පුළුවන්? අපි බස් එකට දානවා. කොළඹ නම් කොළඹ පැත්තට බස් වල දානවා. අනුරාධපුරයටත් අපේ නුවරටත් බස් එකේ එව්වා. නුවරද අනුරාධපුරයේද කොළඹද ඕනම පළාතක ඔයාලා මේගොල්ලොන්ට මල් වලට මුදල් බැන්දට පස්සේ මේගොල්ලෝ කතරගමට ගිහිල්ලා කතරගමින් ඔයාලගේ පළාතට එන බස් එකට දානවා. ඔයාලට තියෙන බස් එකෙන් පොඩි ගාණක් රුපියල් 500ක් විතර ගෙවන්න වෙයි. රුපියල් 500ක් විතර දීලා බස් එකෙන් මල් පෙට්ටිය ඔයාලගේ අතටම ගන්න පුළුවන්. ඒ තරම් ලොකු වියදමක් යන්නේ නැතුව ටක් ගාලා මෙතනින් උදේ දැම්මම හවස් වෙනකොට මල් ටික ගන්න පුළුවන්. ඒක නිසා මේගොල්ලෝගේ contact number තියෙනවා. page එක mention කරලා තියෙනවා. මම හිතන්නේ ලස්සනම මේ රෝස මල්. ඉතින් මේගොල්ලොන්ටත් යහපතක් මේ වීඩියෝ එක. ඒ වගේම ඔබටත් අඩු මුදලකට සාධාරණ මුදලකට මල් ගන්න පුළුවන්. ඔබේ අවශ්‍යතාවයට අවශ්‍ය හැමෝම කතා කරන්න. මොකද page එක කැලුම් ෆ්ලෝරා. හැමෝටම සම්මා සම්බුදු සරණයි. කො hina වෙන්න බං hina වෙන්න බං. hina වෙන්න. hina වෙන්න. ඒක කො hina වෙන්න දන්නේ නැද්ද? මේ තියෙන්නේ අපි අද බලන්න ආපු සෙල්ල කතරගම කොහොඹ දිගාන කියන ගමේ තියෙන රෝස වත්ත. ලංකාව වටේටම රෝස මල් යවන ලස්සන රෝස වත්තක්.
ලංකාව වටේම පින්කම් වලට උත්සව වලට